Hi guys, welcome back to my YouTube channel. අද හරියටම දෙසැම්බර් 24 වෙනිදා දැන් වෙලාව රාත්‍රී 10යි. අපි දැන් මේ චර්ච් යන ලෑස්ති වෙලා තමයි ඉන්නේ. අපි චර්ච් ගිහිල්ලා ක්‍රිස්මස් මාස්ක් එකට ඉන්න විදිහ, අපි හම්බෙන විදිහ කට්ටිය ඔක්කොම බලාගමු වීඩියෝ. මේ තියෙන්නේ ක්‍රිස්මස් දවසේ මම චර්ච් යන ඇඳපු අවුට්ෆිට් එක. ලස්සනයි නේද යාළුවනේ? මේ අපේ චර්ච් එක මේ ක්‍රිස්මස් මාස්ක් එක. මාසෙකදී අපිට ඇත්තටම වීඩියෝස් ගොඩාක් ගන්න හම්බුන්නේ නැහැ. මොකද චර්ච් එකේ අපිට වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ. දැන් හරියටම රෑ 12 ලැබිලා අපි මේ කට්ටියට ක්‍රිස්මස් එකට විශ් කරන වෙලාව. දැන් හරියටම වෙලාව රෑ 1යි. අපි චර්ච් ගිහිල්ලා ක්‍රිස්මස් මාස්ක් එකට ඉඳලා ඔක්කොම ඉවර වෙලා දැන් ගෙදර ආවා. ඇවිල්ලා දැන් වෙලාව හරියටම රෑ 1යි. බලමු හෙට උදේට අපි කොහොමද මේ ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරන්නේ, කොහෙටද යන්නේ, කාවද මීට් වෙන්නේ, කොහොමද කියලා බලන්න. අපිත් එක්කම දිගටම අපේ vlog එකේ රැඳී ඉන්න. හම්බෙමු හෙට. හැපි ක්‍රිස්මස් හැමෝටම. පහුවෙනිදා උදේ අපි හැමෝම චර්ච් ගියා. චර්ච් ගිහිල්ලා ඉටිපන්දම් පත්තු කරා. මේ තියෙන්නේ අපි චර්ච් එක ඇතුළේ. හායි මේ දැන් ඉතින් මම ඇවිල්ලා ඉන්නේ හස්බන්ඩ්ගේ ගෙදර. මේ ඉන්නේ කට්ටිය. හායි. භාෂිනී අමා අපේ දුව මේ අක්කා. අපි අද ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරන්නේ මෙහෙ තමයි. මේ ඉන්නේ මම කොහොමද? මේ අපේ කට්ටිය අපි දැන් ක්‍රිස්මස් සෙලිබ්‍රේට් මේ සෙක්සි වාෂි. සෙක්සි වාෂි. අද සහන් කරගන්න. වාෂි. මේ මගේ නාගි. දැන් මේ අක්කලා ගෙදර ඇවිල්ලා ඉන්නේ. මේ පොඩි කට්ටිය ඉන්නවා. වාව් ලස්සනයි. එල ක්‍රිස්මස් ට්‍රී එක ගවලෙන. ඉති බලමු ඇතුලේ මොකද වෙන්නේ කියලා. හායි. ඔයාලා මොනවද කරන්නේ? සෙල්ලම් කරනවද? ඒගොල්ලෝ දැන් අපි අක්කලා ගෙදර ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරා. අනේ මෙහාට දාන්න. අපි ආපහු ආවා අපේ හස්බන්ඩ්ගේ මහගෙදර. අපේ අක්කලාගේ ඔළුවේ හස්බන්ඩ්ගේ මහගේ ඔළුවේ තියෙන එකම ළඟ. ඒ නිසා එහෙට මෙහෙට යන එක තමයි එදා දවසේ කරේ. අපේ බ්‍රූනි කෙල්ල අපි දැන් සින්දු කියනවා.
අපි එදා දවස් ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරේ. ඉතින් ගයිස් මතක් කරලා ඔයාලා මේ වීඩියෝ එක බලලා අපිට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. හැපි ක්‍රිස්මස්. Feliz Navidad.